හෙලෝ ගයිස් ඉති ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ රස ඉතිරෙන YouTube channel එකට. ඉතින් මම මිස්ටර් තඩි අද අරන් ආවා රිව් එකක්. ඒ කියන්නේ ඔයාලා දන්නවා කවුරුත් දන්න සන්ක්‍රස්ට් ලගේ හොඳම පහ. ඒ කියන්නේ එයාලගේ මං සාමාන්‍යයෙන් ඒවා shop වලින් අහලා බලලා ගත්තේ. ඒ කියන්නේ එයාලගේ වැඩියෙන්ම සේල් වෙන හොඳම පහ අද ගෑනලා තියෙනවා. ඉතින් අපි ඒකෙන් try කරලා බලමු රසම මොකක්ද කියලා. හොඳම පහෙනුත් එකක් තෝරුම්. ඉතින් යම් වීඩියෝ එක මැංගෝ එක තියෙනවා. සන්ක්‍රස් බිටර් ලෙමන් එක තියෙනවා. එතකොට ලෙමන් එක තියෙනවා. ඔරෙන්ජ් එක තියෙනවා. ඒ වගේම මෙයාලගේ ජින්ජිබියර් ඔරිජිනල් ජින්ජිබියර් කියලා ගහලා තියෙන්නේ. ඉතින් මේ ඔක්කොම රුපියල් 150ක් උනේ. ඒ වගේම මේ ඔක්කොගෙම මධ්‍යම සීනි තියෙන්නේ. try කරලා බලමු. ඉතින් ඒක try ගන්න පොඩි ක්ලාස් එකක් ගමු. පැත්තකින් තියාගමු. ඉස්සල්ලාම අපි ගමු මේක. ඉතින් මේකේ මේ හොඳ ඔරෙන්ජ් රසක් එනවා. සාමාන්‍යයෙන් කියන්නේ ඇත්තට ඒක නියමයි. ඒ කියන්නේ රසයේ කිසිම වෙනසක් නැහැ. නියම ඔරෙන්ජ් රස එනවා. තව පොඩ්ඩක් try කරමු. ඒක නියමයි. ඒක තියමු පැත්තෙන්. ඉතින් ඊළඟේ රස බාන්න කලින් වතුර ටිකක් බොමු. ඊළඟ ලෙමන් එක මැංගෝ එක අලුත් එක. ඒකේ අර ඔරෙන්ජ් එකේ ආව දොඩම් රස ඒකේ එන්නේ නැහැ. ඒ කියන්නේ සාමාන්‍ය කියන්නේ අඹ රස. අර ඒකේ දොඩම් රස ආවනේ දොඩම් එකේ. මේකේ අඹ රසයේ අඹ ගතිය, ඒ කියන්නේ අඹ රස එනවා මදි මේක. ඒකට අවුලක් නැහැ. ඒක රසයි. සාමාන්‍ය නිකන් කරත්ත කොළඹ රසක් එන්නේ. ඉතින් තව එකක් try කරමු. මේක try කරලා බලමු. මේක මෙයාලගේ මේක මේ ඔක්කොම මිලිලිටර් 250 මේක මිලිලිටර් 300 ඒත් මිල එකයි. ඉතින් මේක බලමු මොකද මේක මේ බිටර් ලෙමන් කියලා තියෙන්නේ. try කරලා බලමු. ගෑස් එක ඒකේ රසක් කියන්න තේරෙන්නේ නැහැ. නිකන් පැංගිරි දොඩම් එකක් බිව්වා වගේ.
ඒක ගැන මට ඇත්තම කිව්වොත් කියන්න තේරෙන්නේ නැහැ. ඒක රස මොකද්ද කියලා කියන්න තේරෙන්නේ නැහැ. තා පාරක් try කරලා බලමු. ඒක අනේ මන් දන්නේ ඒක තිත්තක් තියෙනවා, පැංගිරි රසක් තියෙනවා. ඉතින් ඒක පොඩ්ඩක් තියමු මේ විදිහටම. ඊළඟ එකට යන්න. මේක මෙයාලගේ ලෙමන් එක, මේක ඔරෙන්ජ් එක, මේක ලෙමන් එක. ඒකත් ලෙමන් කිව්වට මේ ඒකේ රස එච්චර මං ආස නැහැ. නිකන් ඒක මේ දෙක ටිකක් සේම්. ඒ දෙක එච්චර මෙයාලගේ ටිකක් අවුල්. ඊළඟට යම් බලන්න. මේක ඔරිජිනල් ජින්ජර් බියර් කියලා තියෙන්නේ. try කරලා බලමු. ඒක නියමයි. ඒක කියන්නේ ඒකේ ජින්ජර් බියර්. ඉතින් ඒකේ ජින්ජර් සැර එනවා. ඒ කියන්නේ හොඳට දැනෙනවා උගුරට. ඇත්තටම ඒක නියමයි. ඒක එයාලගේ හොඳයි. try කරලා බලමු. ඉතින් දැන් මේ දෙකෙන් මේකට ලකුණු අඩුයි. මේ දෙක මේක එක. මේක තමයි මෙයාලගේ රසම. කියන්නේ මේ පහෙන්ම රස මේක. ඉතින් ඔයාලා try කරලා බලන්න. අතර ඔයාලටත් වෙනස තේරෙයි. මේ ඔරෙන්ජ් එක මේක තමයි අද ජයග්‍රහණය කරන්නේ. ඇත්තම කිව්වොත් මේකට ලකුණු මේකට ලකුණු 4ක් දෙන්න පුළුවන්. මේකටත් 4ක් දෙන්න පුළුවන්. මේ දෙකටම 8 දුන්නේ හැකි. මේකට 10න් 10ක් දෙන්න පුළුවන්. මොකද ඒක ඒ තරම් රසයි. ඉතින් ඔහොම තමයි අද try කරේ. හැමෝටම කියනවා මාව subscribe කරන්න කියලා. ඉතින් ගිහිල්ලා එන්න. මම මිස්ටර් තඩි.